රටේ වීරයෙක්. බිඳ වැටෙමින් තිබෙන පාතාල අධිරාජ්‍යක ගිනි පුපුරු තුලින් ඒ ගොදුරු කරගත්තේ ඔබේ අපේ දේශයේ සුජාත දූපුතු. තවමත් ඒ අසිෂ්ඨ පාතාලේ කුරියකම් අප අත්විඳින්න අපේ අස්පනා අපිට අත්විඳින්න තිබෙන බවතක බීගම වන්දනාගහරේ ගොදුරු අපේ ආදරණීය පුතුණුවන් ඔබෙන් අපේ සාදරව සම්පූර්ණ සූදානම් කර තිබෙන බලා ගන්නවා. ශාන්ති මාතාව පුතුන් දෙදෙනා බොහෝ උස්මහත් කොට විවාහ වෙනවා. ඔහුගේ අවුරුදු 7ක පුතෙක් දැන් ඉන්නවා. ඔහු බරපතල ශල්‍ය කර්මයකට භාජනය කළ යුතුයි වෛද්‍යවරු තීරණය කරනවා. විශේෂ කාර්යබලක විශ්‍රාමිකයෙක් රටට සේවය කොට බොහෝ සාමූහික ප්‍රහාරයකට ඔහු ගොදුරු වෙනවා. ඔහුට ජීවිතය අත්හරින්න සිදු වෙනවා. දින ගණනාවක් පුරාවට ඔහුගේ අවදි ආමංගල බෙල්මාලිය පෙරමුණු වල දකුණට